ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක් කියලා මුලින්ම ප්‍රාර්ථනා කරන්නම්. ඊශ්‍රායල් සීනය වෙනුවෙන් වැඩ කරන අපේ උන් ටිකට කොහොමද ඉල්ලුම් පත්‍ර යොමු කරන්නේ? ඊශ්‍රායල් සීනය සැබෑ කරගන්න කොහොමද ඔන්ලයින් ඇප්ලිකේෂන් දාන්න? ඒ වගේම මොනවද ඉදිරියේදී ලැබෙන්න තියෙන රැකියා කාණ්ඩ කියලා මේ වීඩියෝ එක අවසාන වෙනතුරු හිටියොත් ඔයාලට දැනගන්න පුළුවන්. ඊශ්‍රායල් රැකියාවකට යන්න බලාපොරොත්තු වෙන ඔයාලට මොනවද කරන්න ඕන, මොනවද තියෙන සුදුසුකම් මොනවද තියෙන්න ඕන, ඒ වගේම කොහොමද සම්මුඛ පරීක්ෂණ තියෙන්නේ, සම්මුඛ පරීක්ෂණ වලට කොහොමද මුහුණ දෙන්නේ, ඒ වගේම ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාන්නේ ඔයාට සුදුසුකම් තියෙන අංශයට ලොකු සැලරි එකකට, ඒ කියන්නේ ලක්ෂ 8ක වගේ සැලරි එකකට ඊශ්‍රායල් ගිහිල්ලා වැඩ කරන්න පින තියෙන එවුන් ටික මේක බලපල්ලා. උඹලට කොහොම හරි මේක කොට දා ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි බලමු කොහොමද ඔන්ලයින් ඇප්ලිකේෂන් එක පුරවන්නේ කියලා. මුලින්ම www.slbap.lk කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඔයාගේ Chrome app එකෙන් හෝ Google එකෙන් යන්න ගිහිල්ලා ඔයා ටයිප් කරලා මෙන්න මේක සර්ච් කරගන්න. සර්ච් කරගත්තට පස්සේ තමයි ඊළඟට තියෙන්නේ ඔයා ඊළඟ වෙබ්සයිට් එකේ ඊළඟ පිටුවට යනවා. මේක ඕපන් වුණාට පස්සේදී ඊළඟ කතාව කියන්න කලින් ඔයාලට මතක් කරන්නම් මගේ channel එක හොඳයි කියලා හිතනවා නම්, ඔයාලට උදව් වෙනවා කියලා හිතනවා නම් ඊශ්‍රායල් යන්න channel එක අනිවාර්යයෙන් subscribe කරගෙන වීඩියෝ එකට like එකක් දාන්න යන්න කියලා ඔයාලට පොඩි ඉල්ලීමක් කරන ගමන් බලමු අපි ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ SLBF එකේ වෙබ්සයිට් එක ඕපන් වෙච්ච ගමන් මෙන්න මේ ආකාරයට ඔයාට භාෂා තුන දාගන්න පොඩි කොටුවක් වගේ කළු පාටට තියෙනවා. ඒක ටච් කරන්න ඕන. ටච් කරාම තමයි මේ තියෙන්නේ ඉංග්‍රීසි, සිංහල, ටැමිල් කියලා ENSITA. සිංහල කියන එක ඔයා දාගත්තොත් ඔයාලට ලේසියෙන්ම වැඩ ටික කරගන්න පුළුවන්. මොකද වෙබ්සයිට් එකට සිංහලෙන් ඇතුල් වුණාම ඔයාට ඉංග්‍රීසි නොලෙජ් එක නැත්තම් මේක ලේසියෙන්ම වැඩ ඉදිරියට යන්න පුළුවන්, වැඩ ටික කරගන්න පුළුවන්. ඒක නිසා මෙතන සිංහල කියන එකේ බුවට පස්සේ ඔක්කොම ඔයාලට වෙබ්සයිට් එකේ තියෙන ඩීටේල්ස් ටික පෙන්වන්නේ සිංහලෙන්. ඒක ඔයාලට ලේසි වේවි. ඉංග්‍රීසි තේරෙන කට්ටිය ඉංග්‍රීසි දාගන්න, ටැමිල් තේරෙන අය ටැමිල් දාගන්න. හරිද? ටැමිල් අය ඉන්නවනම් ටැමිල් අයටත් ඉල්ලුම් කරන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ සිංහල දාගත්තට පස්සේදී අපි බලමු ඊළඟ පිටුවේදී මොකද්ද වෙන්නේ කියලා. ඊළඟ පිටුවට ගියාට පස්සේදී මෙන්න මෙතන නිවේදන කියලා තියෙනවා. හරිද? නිවේදන කියලා තියෙන තැන අනිවාර්යෙන් පොඩ්ඩක් ඩේලි ගිහිල්ලා අප්ඩේට් වෙන්න. මොකද මේක වෙබ් එක ඉක්මනට ඕපන් කරලා ඉක්මනට ක්ලෝස් කරනවා. හරිද? ඒක නිසා මේ දැන් යන දවස් ටිකේ තමයි වෙබ් එක ඕපන් වෙනවා. අනිවාර්යෙන් වැඩි දවසක් නැහැ. අද හෙට අනිද්දා කියන්න බෑ. ඒක නිසා හැමතිස්සෙම ඔයා වෙබ් එක ගිහලා චෙක් කරන්න. මම වෙබ් එකේ දාපු ගමන් වීඩියෝ එකක් ගේන්න. ඊට කලින් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි වෙබ් එක ගිහලා හැමතිස්සෙම හැම ඩේට් එකකම ගිහිල්ලා එක සැරයක් දෙපාරක් බලන්න. හැම දවසකම වගේ උදේට හවසට බලන්න. එතකොට ඔයාට මේ නිවේදන සියල්ල බලන්න කියන තැන අනිවාර්යෙන් දැන් ඔය නිවේදන දෙකක් දාලා තියෙනවනේ කොරියන් එක්සෑම් එක ගැන. එතකොට අන්න ඒ වගේම ඊශ්‍රායල් කියලා උතන දම් පාටින් දාලා කහ පාට කොටුවේ ඊශ්‍රායල් ගැන තොරතුරු දාලා තියෙනවා. මොනයි අංශයටද දැන් ඔයාලට ඉල්ලුම් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හොටෙල් නම් හොටෙල්, නිෂ්පාදන නම් නිෂ්පාදන, ඇග්‍රිකල්චර් නම් ඇග්‍රිකල්චර්, ඊට පස්සේ සුපර් මාකට්ද, ඒ ඉදිකිරීම්ද, ඒ එන අංශයෙන් ඔයාට ඉල්ලුම් කරන්න පුළුවන් කොහොමද කියලා මෙතන දාලා තියෙනවා. මෙතනත් ඔයාට මෙතනිනුත් ඔයාට හොයාගන්න බැරි වුණොත් අපිට මේකෙන් පල්ලෙහාට යන්න පුළුවන්. පල්ලෙහාට ගියාට පස්සේදී මෙන්න මේ විදිහේ දෙයක් පෙන්눔 කරනවා. මේ විදිහේ ඊතල දෙකක් පේනව නේද? යට තියෙන ඔය දැන් තියෙන්නේ උඩින්ම තියෙන ජපාන් කියන. මෙන්න මේ ඊතලෙක් ටච් කරාම ඊළඟ පිටුව එනවා කොරියන් නැත්තම් ඊශ්‍රායල්. එන්න එහෙම ආවට පස්සේ ඔයා කැමති ඊශ්‍රායල් යනනේ. එතකොට ඔයා ඊශ්‍රායල් කියන එක ටච් කරන්න ඕන. හරිද? මෙන්න මේ යට පොඩි ඊතල දෙකක් දෙපැත්තෙන් එක පැත්තක ඊතලයක් ටච් කරාම රටවල් ටික මාරු වෙනවා. ඔතන රට වැටෙනවා. දැන් ජපානේ වැටලා තියෙනවා වගේ. මම ඊළඟට පෙන්නන්නම් කොහොමද කියලා. මෙන්න මේ විදිහට ඊශ්‍රායල් කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ read more කියන එක ක්ලික් කරන්න. මෙතන මේ කොටුවක් ඇතුළේ read more කියලා තියෙන්නේ. අන්න එතන ක්ලික් කරාට පස්සේදී ඔයාව අරගෙන යනවා වෙනම තැනකට. එතන තමයි ඔයාගේ ඊශ්‍රායල් පිළිබඳ තියෙන සියලු සබ්ජෙක්ට් ටික තියෙන්නේ. එතනදී ඔයාට ඊශ්‍රායල් පිළිබඳ තියෙන රැකියාවලට ඉල්ලුම් කරන්නේ කොහොමද? රැකියාවකට තියෙන්න ඕන සුදුසුකම් මොනවද? එතකොට ඇප්ලිකේෂන් එක සියලු තොරතුරු එතන තියෙනවා. ඊශ්‍රායල් කියන එක ඇතුළට ගියාම බලමු අපි ඊළඟ පිටුවේදී මොකද වෙන්නේ කියලා. right මේ තියෙන්නේ එතන තමයි ඊශ්‍රායල් වෙබ් පෝර්ටල්. එතකොට මෙතනට ගියාට පස්සේ ඊට පස්සේ check
currently state of your file. එතකොට එතන නෙමෙයි ක්ලික් කරන්න ඔයා ක්ලික් කරන්න ඕන උඩින්ම තියෙන්නේ Israel web portal කියලා. අන්න එතන ක්ලික් කරාට පස්සේදී ඔයා යනවා ඊස්ටයිල්ට ඉල්ලුම් කරන්න පුළුවන් සියලු අංශ තියෙන එක් තැනට. ඔයා ඉල්ලුම් කරලා එතකොට ඔයා ගිහිල්ලා සම්මුඛ පරීක්ෂණ සමත් වෙලා ඊළඟට ඔයා ඒ ස්ටේජ් බලන්න ඕන නම් ඔයාගේ සම්මුඛ පරීක්ෂණ පාස් වෙලා ඔයා ඉන්න තත්ත්වය බලා ගන්න ඕන නම් තමයි මේ තියෙන්නේ check correct state of your file කියලා. එන්න එතන තමයි ඔයා එහෙම ක්ලික් කරන්න. ඒ වුණාට ඔයාට දැන් තියෙන්නේ ඔයා ඉල්ලුම් කරන කෙනෙක් නම් Israel web portal කියන තැනට යන්න ඕන. හරිද? එතනට ගිහිල්ලා එතන ක්ලික් කරන්න ඕන. ඊපස්සේ තමයි මෙන්න මෙතනට එන්නේ. මෙන්න මේ පිටුවට ආවට පස්සේ මෙතන උඩ පහළට යද්දි Israelට ඉල්ලුම් කරන හැටි සියලු තොරතුරු තියෙනවා. මේ තියෙන read introduction කියලා. එතකොට මොනවා හරි අංශයකින් ඉල්ලුම් පත්‍රය යොමු කරන්න පුළුවන් වෙච්ච ගමන් ඔයා ඇවිල්ලා කියවන්න ඕන මෙන්න මෙතන read introduction කියලා. ඒ කියන්නේ ඉල්ලුම් කරන්න රැකියාව පිළිබඳව ඔයාට තියෙන සුදුසුකම් සහ සපුරා යුතු ඔයාගේ සුදුසුකම් ටික එතන තියෙනවා. ඒ කියන්නේ වයස 25 45 අතර නම් එතකොට ඔයාට මේකේ මොනවද NVQ level 3 බලනවද නැත්නම් ඔයාට සේවා සහතිකයක් බලලා ඉදිරිපත් වෙන්න පුළුවන්ද? ඔයාට මොනවද තියෙන්න ඕන ඇප්ලිකේෂන් දානවා නම් තියෙන්න ඕන ඔයාගේ මොනවද ડોකියුමන්ට් ටික ඒ සියලු තොරතුරු මෙන්න මෙතන තියෙනවා. ඒක නිසා මේක අනිවාර්යෙන් හොඳට කියවන්න ඕන. හරිද? read click here කියන එක එබුවට පස්සේදී ඔයාට ඉන්ට්‍රොඩක්ෂන් එක තියෙනවා. ඔයා කොහොමද ඉල්ලුම් කරන්න ඕන මොන අංශයෙන් ඉල්ලුම් කරන්න ඔයාට සුදුසුකම් තියනවද මේ අංශයට ඔයාට සහතික තියනවද මේ අංශයට ඉල්ලුම් කරන්න පුළුවන්ද කියලා ඔයාට අයිඩියා එකක් එනවා. ඊළඟට තමයි ඔයා ඉල්ලුම් කරන්න ඕන. තියෙන මෙතන create web application කියලා. අන්න එතන තමයි ඔයා මෙතන application එක පුරවන්න ඕන. මෙන්න මෙතනදී තමයි application එක පුරවන්න තියෙන්නේ. ඔයා මෙතන application එක පුරවන්න මෙන්න මෙතන click here කියන එක දුන්නට පස්සේ ඔයාගේ passport number ID number නම full name එක ඔයාගේ සම්පූර්ණ details ටික ගන්න ඔයා ළඟම විදේශ සේවා නියුක්තිකාරයන්ෂය ඔක්කොම ටික online මෙතන type කරලා පුරවන්න තියෙන්නේ. පුරවලා ඔයාගේ phone number එක දුන්නම් phone එකට වෙනවා verification code එකක්. ඒ code එක මෙන්න මේ මෙතන තියෙන portal එකේ එහෙමද දැන් ඇප්ලිකේෂන් එකේ ගැහුවට පස්සේ සබ්මිට් කියලා බටන් එකක් තියෙනවා සබ්මිට් වෙන්න ඕන. ඒකේ බෝඩ පස්සේ සබ්මිට් වුණා කියලා වැටුනොත් තමයි ඔයා සාර්ථකව මේකට ඉල්ලුම් පත්‍රය යොමු කරලා තියෙන්නේ. හරිද? ඔයාට පුළුවන් ඊට පස්සේ ඔයා කොහොමද මේකේ ඔයා ඉල්ලුම් කර ඇප්ලිකේෂන් එකේ තාත්තේ ඔයාට කවදද තියෙන්නේ කියලා ඔක්කොම SMS මගින් දැනුම් දෙනවා ඊළඟට. එහෙම ගිහිල්ලා ආවට පස්සේ වෙනම තියෙනව තැනක් මෙතන බලා ගන්න මම ඒක අවසාන්ති පෙන්නන්න. ඔයාගේ ෆයිල් එකේ තත්ත්වය මොකද ඇප්ලිකේෂන් එකේ තත්ත්වය මොකද කියලා බලා ගන්න වෙනම තැනක් තියෙනවා. එතනට ගිහිල්ලා ඔයාගේ ඇප්ලිකේෂන් එක බලා ගන්නත් පුළුවන් මොකද දැන් වෙලා තියෙන්නේ මගේ ඇප්ලිකේෂන් එකට කියලා. ඔයා මෙතන ඉල්ලුවට පස්සේදී ඔයාගේ ෆෝන් නම්බර් එක අනිවාර්යයෙන්ම හැමතිස්සෙම පාවිච්චි වෙන්න. ඔයා බලන ෆෝන් නම්බරයක් එන්න ඕනේ. ඒකට තමයි වගේ SMS ටික එන්නේ. ඒකෙන් තමයි ඔයාට සියලුම සම්මුඛ පරීක්ෂණ වලට කැඳවන්නේ SMS හරහා. ඒක නිසා හැමතිස්සෙම වැඩ කරන ෆෝන් නම්බර් එකක් දෙන්න ඕන මෙතනට. ඔන්ලයින් ඇප්ලිකේෂන් රටේ ඉන්න අයටත් මේක ඉල්ලුම් කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඔයා සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙන්න ලංකාවට එන්න වෙනවා. ඊට පස්සේ මේ තියෙන අවසානයේ check status කියලා මෙතන තියෙන්නේ ඔයාගේ ෆයිල් එකේ තත්ත්වය කොහොමද එන්නේ මේ දේවල් මෙතන තමයි ක්ලියර් කරගන්න තියෙන්නේ. හදිස්සියෙන් අපි හිතමු ඔයාට මෙතන මේකත් check කරලා ඔයාට application එක අයින් කරගන්න උනොත් online application එක අයින් කරගන්න තැනකුත් තියෙනවා. මම අවසානයේ මේකේ දාන්නම්. එන්න එහෙම ඔයාට application එක අයින් කරගන්නත් පුළුවන් වෙන අංශයකට ඉල්ලුම් කරන්න. හැබැයි හොඳට මතක තියාගන්න අංශ දෙකකට වඩා ඉල්ලුම් කරන්න බෑ. ඉදිරියේදී කිසිසේත්ම අංශ දෙකයි ඉල්ලුම් කරන්න පුළුවන්. තුන්වෙනි අංශය සඳහා ඉල්ලුම් කිරීමේ කිසිම හැකියාවක් නැහැ. අර වඳුරට දැලි පීයා වුණා වගේ හැම අංශයකට ඉල්ලුම් කරලා හැම අංශයකටම ෆයිල් බාර දීලා එහෙම බෑ. අංශ දෙකයි ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ දෙකකින් ඔයාගේ සුදුසුකම් තියෙන එකකින් තමයි ඔයා තේරෙන්නේ. අනිවාර්යෙන් මේකට හොඳ සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. ඉංග්‍රීසි සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. වාචිකව උත්තර දෙන්න ඕන. ඒ වගේම ෆිසිකල් ටෙස්ට් එකක් තියෙනවා. කිලෝමීටර් 2ක් දුවන්න ඕන. ඒ වගේම මීටර් 100ක වැලි කොටයක් කරේ තියාගෙන යන්න ඕන. පළවෙනි සම්මුඛ පරීක්ෂණයේ ඔයාගේ සහතික ටික ඔක්කොම ડોකියුමන්ට් ටික ක්ලියර්ද චෙක් කරලා බලනවා. ඒ වගේ සම්මුඛ පරීක්ෂණ ඊට පස්සේ ස්කිල් එක වෙනම බලනවා.
ඒ වගේ සම්මුඛ පරීක්ෂණ 2 3 4 වෙන්න අවස්ථා තියෙනවා. ඒක තින්දා ඔයා හැමතිස්සෙම ඔයාලට සුදුසුකම් තියෙන අංශයට පමණක් ඉල්ලුම් කරලා මේක වීම කොහොම හරි ගොඩ දාගන්න. මේ තියෙන්නේ remove web application කියලා. කියන්නේ ඔයාලට application එක අයින් කරගන්න ඕන නම් මෙතනින් අයින් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. එහෙනම් මම හිතනවා ඔයාලට වීඩියෝ එක පැහැදිලි වුණා කියලා. මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් comment section එකේ ලියාගෙන යන්න. මම දන්න දේවල් තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් උත්තර දෙන්නම්.